මේ තියෙන බෙන්තොට විලේජ් හොටල් එකේ රෙස්ටොරන්ට් එක. මේකේ මම දැන් පෙන්නන මේ ෆෑන් දාලා මේක AC තියෙනවා මේකේ මෙතින් AC. AC වැඩි පාවිච්චි කරන්නේ නැහැ මේගොල්ලෝ. ඔය තියෙන අතන AC එකක් තියෙනවා මෙතන. ඒකට මේ AC වැඩි පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි නොකරන්නේ මේ කරන්ට් බිල් එක ගොඩක් සේව කරන නිසා ෆෑන් තමයි දවල්ට පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ මේ ජනරල් ඇරලා ඉවරලා. හැබැයි මේ ටෙම්පරේචර් වලස් මේකේ උඩ වහලා තියෙන ටෙම්පරේචර් එක 37ක්. ඇස්බෙස්ටෝස් සීලිම ඇස්බෙස්ටෝස් වහලා ඊට පස්සේ සීලිමත් දාලා තියෙන 38 ටෙම්පරේචර් එක. බිත්තිවල සාමාන්‍යයෙන් 28යි. මේ බිත්තිය 28යි. මේ බිත්තිය 28යි. මේ බිත්තිය 27යි. බිත්ති වලින් ලෝඩ් එකගෙන වහලෙන් තමයි මේක ලෝඩ් එකෙන්නේ. ඒතර මේකට මේ 39 ඇත්තේ මේ හරි මේ වහල මුදුන් වහල මේ තියෙන්නේ. ඒතර මේක මේ පළලට බහිද්දි අඩු වෙන දොඩක් ඔය 33යි හරි. අපිට ගහක්ම තියෙනවා. දැන් මේක මේ ෆෑන් දැම්මට පස්සේ ඔක්කොම ටික උඩ තියෙන හීට් එක සම්පූර්ණයෙන් පල්ලයට තල් වෙනවා. උඩ තියෙන මේ රත් වෙච්ච හොට් එක පල්ලයට තල් වෙනවා. ඉන්න බැරි වෙනවා මේකේ. තමයි මේක ෆෑන් ඕෆ් කරලා මම රෙකමන්ඩ් කරන මෙතනින් දාන්න එක්සෝස් ෆෑන් එක. මේ උඩ හයිස් පොයින්ට් එකේ පැත්තේ එක්සෝස් ෆෑන් එකක් දාන්න ඕනේ. උඩ මෙතනින් මල් ඔය ලයිට් එක වලින් ඉන්නේ. මෙතනින් එක්සෝස් ෆෑන් එක දාගත්තා නම් මේ වැඩේ මේක උඩ දාන්න පුළුවන් AC එක අඩුවෙන් පාවිච්චි කරලා පුළුවන් තෝරන්න. ඒගොල්ලෝ මේ මුදුනේ වලින් කොහෙන් හරි එක්සෝස් එක කෙලට ගන්න ඕන.